Global Trends channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද අපි පොඩ්ඩක් ගැඹුරට කතා කරමු මේ උත්සන්න වෙමින් දේන ඉරාන ඊශ්‍රායල අර්බුදය ගැන. විශේෂයෙන්ම අද ඒ කියන්නේ 2025 ජූනි 15 ඉරිදා GMT වෙලාවෙන් ගත වුණ පැය කීපේ සිදුවීම් සහ අලුත්ම ප්‍රකාශ දිහා බලමු. ඇත්තටම තත්ත්වය හරීම ඉක්මනට වෙනස් වෙනවා මේ ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරක්ෂිගේ ප්‍රකාශ කීපයක්ම තියෙනවා අවධානය යොමු කරන්න ඕනේ. එයා ආයමත් කියනවා ඉරානයේ න්‍යෂ්ටිකාවි හදන්නේ නැහැ කියලා. ඒක එයාලගේ ස්ථිර ප්‍රතිපත්තියක්ලු. හැබැයි ඒකම එයාලගේ න්‍යෂ්ටික වැඩසටහන ගැනත් මොනෝ හරි කියලා තියෙනවද? එයා කියනවා සාමකාමී න්‍යෂ්ටික වැඩසටහනක් කරගෙන යන්න එයාලට අයිතියක් තියෙනවා කියලා. ඒක නවත්තන්නේ නැහැ. හරි. එතකොට අර ඊශ්‍රායලයට එල්ල කරපු ප්‍රහාර ඒ ගැන මොකද කියන්නේ? අනික යා කියන්නේ ආත්ම රක්ෂාව වෙනුවෙන් කරපු දෙයක් කියලායි. ඒ වගේම යා කියනවා ඊශ්‍රායලේ ප්‍රහාර නැවතුවොත් ඉරානෙනුත් ප්‍රතිප්‍රහාර නතර කරනවා කියලා. ඒ කියන්නේ සාකච්ඡාවකට ඉඩක් තියනවා වගේ ඉංගියක් දෙනවද? ඔව් වගේ. ඒත් එක්කම යා ඇමරිකාවටත් චෝදනාවක් කරනවා. මොකද? ඊශ්‍රායල තමයිලු ඇමරිකාව එක්ක න්‍යෂ්ටික ගිවිසුමකට එන්න දෙන්නේ නැත්තේ කියලා. ඒකල් බැදකට කාරණයක්. තව මොනවද ඉරානේ පැත්තෙන් කියුනේ? අර නටාන්ස් ප්‍රහාර ගැන? ඔව්. එයා කියනවා ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට නටාන්ස් වගේ තැන්වලට ඊශ්‍රායලය ගහපු එක ඇමරිකාවේ හෙලා දකින්න ඕනේ කියලා. ඒ වගේම ඇමරිකාව කියනවානේ එයාලා සම්බන්ධ නෑ කියලා. ඔව් එහෙම තමයි කිව්වේ. ඒත් ඉරානයේ එක්ක විශ්වාස කරන්නේ නෑ කියලා තරක්ෂි කියනවා. හරිම අවිශ්වාසයක් තියෙන්නේ. මේ අතර ඉරානයේ ඇතුළේ තත්ත්වය කොහොමද? තෙල් සැපියුම එහෙම. තෙහෙරානයේ ඉන්ධන ටැංකියක ගින්නක් වුණා කියලා වාර්තා වුණා තමයි. ඒත් ලොකු බලපෑමක් නෑ වගේ. තෙල් පිරිපහදු වැඩ සාමාන්‍ය විදිහට යනවා කියලා ආරංචි. හැබැයි ඉරාන ගුවන් සීමාව නම් වහලා තියෙන එක දික් කරලා. ඒකත් තියෙනවා. අර හෝමුස් සමුද්‍ර සංධිය ගැනත් කතාවක් ගියා නේද? ඔව්. ඒක වහන්න පුළුවන් කියන ඉන්දියාකුත් දීලා තියෙනවා. එයාලගේ ට්‍රම්ප් කාඩ් එක විදිහට ඒක ලෝක ආර්ථිකයටම ලොකු බලපෑමක් වෙන්න පුළුවන් දෙයක්. හරි. එතකොට ඊශ්‍රායලයේ පැත්තෙන් එයාලා කොමුඩ ප්‍රතිචාර දක්වලා තියෙන්නේ. එයාලා නම් ප්‍රහාර නතර කරලා නැහැ. ඉරිදා දවසේ දිගටම බටහිර ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කරලා විශේෂයෙන්ම මිසයිල් ගබාඩා දියත් කරන තැන් වගේ දේවල් ඉලක්ක කරලා. ඒකේ හමුදාමය ක්‍රියාමාර්ග දිගටම යනවා. ඔව්. ඒ විතරක් නෙවෙයි ඉරාන වැසියන්ට අවි හදන තැන් වලින් අයින් වෙන්න කියලාත් අනතුරු අංගවල තියෙනවා. ඊශ්‍රායලටත් මේකේ බලපෑම් තදින් දෙනෙනව ඇති නේද? අර බටියාම් වලට උන දේ වගේ. අනිවාර්යයෙන් මේක නම් හරිම කනගාටුදායකයි. බටියාම් නගරයට මිසයිල වැදිලා අඩුම ගානේ 6 දෙනෙක් මැරිලා පොඩි දරුවෙකුත් ඉන්න ඔය අතරේ. දෙවියනේ. මුලින් කිව්වේ 35ක් විතර අතුරුදහන් කියලා. දැන් කියන්නේ 7 දෙනෙක් කියලා. ඒත් 100කට වඩා තුවාල වෙලා ලොකු හානියක් වෙලා තියෙනවා. අර රේහෝවට් වල තියෙන වයිස්මන් ආයතනයටත් හානි වෙලා. හමුදා බාරණය නිසා සමහර විට සම්පූර්ණ විස්තර එන්නේ නැතුව ඇති. වෙන්න පුළුවන්. ගාසා තීරයේ තත්ත්වයක් එක්ක මේක කොහොමද සම්බන්ධ වෙන්නේ? එහෙන් මොනවද ආරංචි? එහෙනුත් හොඳ ආරංචි නෙවෙයි. නෙත්සරිම් කොරිඩෝව කියන තැනයි රෆා හරියයි ආධාර ගන්න හිටපු පැලස්ටීනුවන් 5 දෙනෙක්ට ඊශ්‍රායල හමුදා වෙඩි තියලා මරලා දාලා කියලා වාර්තා වෙනවා. ඒ වගේම ගාසාවලදී ඊශ්‍රායල සෙබලකුත් මෙරුණා කියලා තවුරු වෙලා තිනවා. මේක ඉරානයයි ඊශ්‍රායලයයි අතර විතරක් නෙවෙයි වගේ දම් පැතිරෙන්නේ. වෙනත් පාර්ශව එහෙමත් සම්බන්ධයි නේද? ඔව්. යේමනේ හූති කැරලිකරුවෝ එයාලා කියනවා ඉරානයත් එක්ක එකතු වෙලා පැලස්ටයින් 2 කියලා හයිපර්සොනික් මිසයිලයක් ගැහුවා කියලා. මධ්‍යම ඊශ්‍රායලයට යාෆා පැත්තට. හයිපර්සොනික්. ඒක අලුත් තත්ත්වයක්. ලෝක බලවතුන් මොකද කියන්නේ මේවට? ඇමරිකාවේ ට්‍රම්ප් රුසියාවේ පුටින් එක්ක කතා කරලා මේ ගැටුම ඉක්මනට ඉවර වෙන්න ඕනේ කියලා එකඟ වෙලා තියෙනවා. ඇමරිකාව කියන්නේ එයාලා මේ ඊශ්‍රායල් ප්‍රහාරවලට සම්බන්ධ නෑ කියලයි. හැබැයි එයාලගේ දේවල් වලට ගැහුවත් දරුණු ප්‍රතිචාර දෙනවා කියලා ඉරානයටත් අනතුරු අගවලා. ඇමරිකාව ඇතුළත් මේ ගැන විවිධ මත තියෙනවා කියලා තාරංචි නේද? ඔව්. ට්‍රම්ප්ගේ ආධාරකරුවන් මෙගා සහ නියෝකෝන් කණ්ඩායම අතර මතභේද තියෙනවලු. ඇමරිකානු මුස්ලිම් සංවිධාන නම් ඊශ්‍රායල් ප්‍රහාර හෙලා දකින්නවා. ඇමරිකාව මැදිහත් වෙන්න එපා කියලාත් කියනවා. චීන යුරෝපය වගේ රටවල්? චීනේ නම් ඉරානයට ගහපු එක විශේෂයෙන් න්‍යෂ්ටික තැන්වලට හෙලා දකිලා තියෙනවා. ජර්මනිය, ෆ්‍රාන්සිය, බ්‍රිතාන්‍ය වගේ රටවල් ඉරානයට කතා කරලා තිනෝ න්‍යෂ්ටික වැඩසටහන ගැන සාකච්ඡා කරමු කියලා. මේ අතරේ G7 සමුළුවත් පැවැත්වෙනවා කැනඩාවේ. මේ ප්‍රශ්නේ තවත් දුරදි ගියාන එක නවත්ත ගන්න එක තමයි එයාලගේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ. එහෙමද? ඒ වගේම ජෝර්දානයේ එයාලගේ වහලා තිබ්බ ගුවන් සීමාව ආයෙත් ඇරලා. හරිම සංකීර්ණයි වගේ මේ තත්ත්වය. එක පැත්තකින් ප්‍රහාර අනිත් පැත්තෙන් සාකච්ඡාවලටත් ඉඟි දෙනවා. හරියටම. දෙගොල්ලම කොන්දේසි දානවා ප්‍රහාර නතර කරන්න. ඒත් ඇත්තටම මොනව වේද කියන අමාරුයි. බලය පාවිච්චි කිරීම ඉස්මතු වෙනවා වගේ පේන්නේ. ඒක තමයි භයානට. එනම් මේ තොරතුරු එක්ක අපිට හිතන්න ඉතිරි වෙන ප්‍රශ්නේ තමයි මේක පාලනය කරගන්න පුළුවන් වෙයිද නැත්නම් මේ පටන් ගන්න මැද පෙරදිග තවත් ලොකු විනාශකාරී ගැටුමක්ද කියන එක. එහෙනම් අදක සමුගන්නමි හැමදාම අලුත් දේවල් දැනගන්න දැන්ම subscribe කරන්න channel එකට.